සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙක් කාර් YouTube channel වල සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ අපි කතා කරන්නේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන ලස්සන AI ෆොටෝස් ඔයාලගේ ෆෝන් එක පාවිච්චි කරලා ලේසියෙන්ම හදාගන්න කොහොමද කියලා තමයි මම අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් ඔයාලට ඇත්තටම කිව්වොත් prompt එකක් copy කරගන්න ගියාම ගොඩක් ප්‍රශ්න වෙන වෙලාවට සමහරවිට copy කරගන්න බැරි වෙනවා ඒක හරියට. සමහරවිට ඔයාලා හිතන ෆොටෝ එක හදාගන්න බැරි වෙනවා. ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැතුව එක ක්ලික් එකකින් ඒ හැමදේම copy කරගෙන ඔයාලට ඒක ලේසියෙන්ම ChatGPT හරි Gemini AI හරි පාවිච්චි කරලා ඔයාලට මේක ලේසියෙන් හදා ගන්න පුළුවන්. හරි ඉතින් මම මේ දේවල් ටික තමයි අද වීඩියෝෙන් කතා කරන්න හිතන් ඉන්නේ. ඉතින් මම මේ වගේ වීඩියෝස් තව ඉස්සරහට ගොඩක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා bell icon එක ඕල් දාගෙන ඉන්න. මොකද කිව්වොත් ඔයාගේ වීඩියෝ එකක් දාපු ගාම ඔයාලා ගාටම ගෙන්න ගන්න පුළුවන් එතකොට. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම ඉතින් ඔයාලා ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න ඕන මේ වැඩේ කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ ෆෝන් එකේ Chrome බ්‍රවුසර් එක තමයි ඕපන් කරගන්නේ. හරි ඉතින් දැන් මම ඕපන් කරගන්නවා. හරි ඊට පස්සේ අපිට මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ සර්ච් බාර් එක තියෙනවා. ඉතින් මම මේ විදිහට එතනින් ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන සර්ච් කරගන්න ඕන talk prompt කියලා. ඉතින් මම මේ විදිහට සර්ච් කරගන්නවා. talk prompt කියලා ඔයාලා සර්ච් කරගන්න ඕන. ඉතින් මම විදිහට මේක සර්ච් කරගන්නවා. හරි ඊට පස්සේ අපි සර්ච් කරගත්තු ගමන් කෙලින්ම යන්නේ මෙන්න මේ වගේ සයිට් එකකට. හරි මම මේ සයිට් එක කලින් පාවිච්චි කරලා තියෙනවා. සමහරවිට මට මේකට ඊමේල් එකක් දෙන්න ඕනේ නැති. ඉතින් ඔයාලට ඊමේල් එකක් දීලා sign up වෙන්න આવොත් එහෙම ඔයාලා ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඊමේල් එකක් දීලා මෙතන sign up වෙන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන්. අපි දැන් මෙහෙම සයිට් එකට ආවට පස්සේ ඔයාලා මෙතන මේ එක එක ෆොටෝස් තියෙනවා. දැන් මේ තියෙන ඔයාලා මේ එතන මේ සයිට් එකෙන් හදා ගන්න පුළුවන් එක එක ඔයාලගේ පින්තූරයට හදා ගන්න පුළුවන්. එක එක ෆොටෝස් තමයි අපිට දැන් මෙතන මේ බලා ගන්න පුළුවන්. මේ හැම එකක්ම ඔයාලගේ ෆොටෝ එකට මේකේ හදා ගන්න ලේසියෙම පුළුවන්. මම දැන් පල්ලෙහාට ගියාම ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මෙතන හරියන්නේ නැත්තම් සමහරට දැන් ඔයාලට මේ කැමති එකක් තෝරලා හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේකේ තව මේ පල්ලෙහාට ගියාම මෙතන තියෙනවා මේ view more prompts කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න. ඉතින් මම ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට එතනින් පස්සේ තව පල්ලෙහාට යට මේ කැමති ෆොටෝස් බලා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම මේ විදිහට මෙතනින් මේ එකක් ක්ලික් කරගන්නවා. මොකද මම ඔයාලට මේක හදලා පෙන්නන්නේ. හරි ඒක එක ටච් එකක් දැම්මට පස්සේ ඔයාලා මේ ෆොටෝ එකට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන view prompt කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔයාලා එහෙම ක්ලික් කරගත්තා පස්සේ මෙන්න මේ වගේ තමයි එන්නේ. ඉතින් ඔයාලා මෙතනින් ඔහොම උඩට පොඩ්ඩක් මේක යන්න ඕන උඩට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලා සිලෙක්ට් කරපු ෆොටෝ එක තියෙනවා. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙනවා මේ copy prompt කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේ copy prompt කියලා තියෙනවා. ඉතින් මම මෙතන මේ copy prompt කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා බලා ගන්නවා මෙතන මේ copy it කියලා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ යට තියෙනවා try on ChatGPT කියලා. ඉතින් ඔයාලට කැමති නම් මේ ෆොටෝ එක ඔයාලට ChatGPT පාවිච්චි කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් ඇත්තට මම මේක යූස් කරන්නේ මොකද මම ChatGPT එක යූස් කරන්නේ නැත්නම් ඒක පොඩ්ඩක් වෙලා යනවා මේ ෆොටෝ එක හදා ගන්න. ඉතින් අපිට ඉක්මනට ලේසියෙන්ම හදා ගන්න පුළුවන් මේ අර Gemini AI පාවිච්චි කරලා ඔයාලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ChatGPT එකනොත් පුළුවන් ඒත් ඒක වෙලා ගන්න නිසා මම අරක පාවිච්චි කරන්නේ. ඒක ඔයාලා කැමති නම් මෙතන ChatGPT දීලා කෙලින්ම ChatGPT එකට ගිහලා මේක හදා ගන්න පුළුවන්. හරි ඉතින් දැන් මම මෙතන මේ උඩ තියෙන ප්ලස් මාක් එක ක්ලික් කරලා තව ටැබ් එකක් ඕපන් කරගන්නවා. මෙන්න මෙතන මේ තියෙන ප්ලස් මාක් එක. හරි ඉතින් මම ක්ලික් කරගන්නවා. ඉතින් දැන් ඔන්න මම අපේ දැන් අර අතන කොපි කරගත්තු එක හැමම තියාගෙන මම දැන් තව ටැබ් එකක් ඕපන් කරගත්තා. ඉතින් දැන් ඔයාලා මෙතන සර්ච් කරගන්න ඕන Gemini AI කියලා. ඉතින් මම මේ විදිහට සර්ච් කරගන්නවා Gemini AI කියලා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් උඩම තියෙනවා Google Gemini කියලා. ඉතින් දැන් ඔයාලා තියෙන මෙන්න මෙතන ක්ලික් කරගන්න විතරයි. ඉතින් මම මෙතන මේ විදිහට ක්ලික් කරගන්නවා. හරිද අපිට දැන් මෙතෙන් ආවට පස්සේ මෙන්න වගේ තමයි Gemini එකේ ඉන්ටර්ෆේස් එක අපිට පෙන්වන්නේ. දැන් ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ යට බලා ගන්න පුළුවන් මෙතන මේ ප්ලස් මාක් එකක් තියෙනවා. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ප්ලස් මාක් එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් මෙතන මේ කැමරා තියෙනවා අප්ලෝඩ් ෆයිල්ස් කියලා තියෙනවා. තව ඇඩ්ම් ඩ්‍රයිව් කියලා තියෙනවා. ඉතින් ඔයාලා මෙතන ක්ලික් කරගන්න ඕනේ මේ අප්ලෝඩ් ෆයිල්ස් කියන එක. ඉතින් මම ඒක මේ විදිහට ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මම මෙතන මේ ෆොටෝස් ඇන්ඩ් වීඩියෝස් කියන එක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ දැන් අපි කෙලින්ම අරන් යන්නේ අපේ ෆෝන් එකේ තියෙන ගැලරි එකට තමයි අපි මෙතනින් අරන් යන්නේ. වම් පැත්තේ උඩම තියෙනවා ඉමේජස් කියලා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න. ඉතින් මම මෙතන ක්ලික් කරගන්නවා. හරි ඉතින් දැන් මම මෙතන කැමති ෆොටෝ එකක් තෝරගන්නවා. මේ විදිහට මගේ ෆොටෝ එක. හරි ඉතින් ඔයාලා ඊට පස්සේ මෙතන මේ කැමති ෆොටෝ එක තෝරගෙන ඉතින් ක්ලික් කරගන්න ඕන. තමයි දකුණු පැත්තේ උඩම බලා ගන්න පුළුවන් සිලෙක්ට් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ.
ඉතින් ඔයාලා මේ ෆොටෝ එක සිලෙක්ට් කරගත්තා පස්සේ ඔයාලගේ මෙතන ඇඩ් වෙනවා. ඔයාලා මෙතන බලා ගන්නවා මෙතන මේ පේස්ට් කියලා එක. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. මම මේ විදිහට ඒක ක්ලික් කරගන්නවා. හරි. ඉතින් දැන් ඔන්න අපේ ෆොන්ට් එක මෙතන කොපි කරගෙන තියෙනවා. ඉතින් දැන් ඔයාලා මෙතන මේ ෆොන්ට් එකේ කිසි වෙනසක් කරන්න යන්න එපා. ඔයාලා මේ තියෙන විදිහටම මේ ෆොන්ට් එක මෙහෙම තියාගෙන නිකන් සෙන්ඩ් කරන්න මාක් එකක් ඔය තියෙනවා. අන්න ඒක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන අපේ ෆොටෝ එක හැදෙන්න තමයි යන්නේ. හරි අපි දැන් මෙතන ටික වෙලා බලාගෙන ඉන්නවා. මොකද අපේ ෆොටෝ එක දැන් මෙතන ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන ඉඳලා චුට්ට වෙලා ඉන්න ඕන. හරි. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මෙන්න මේ විදිහට ෆොටෝ එකක් හැදුනා. ඉතින් ඔයාලා මේ මෙතන ෆොටෝ එකක් දෙද්දි කෙලින්ම ඉස්සරහා පැත්ත බලාගෙන ඉන්න ෆොටෝ එකක් දෙන්න. මම මේ පැත්ත බලාගෙන ඉන්න ෆොටෝ එකක් දුන්න නිසා මගේ මේ මූණ හරියට ආවේ නැත්තේ මෙතන. ඉතින් ඔයාලා මෙතන බලා ගන්න පුළුවන් දැන් මේ ෆොටෝ එක හැදිලා තියෙනවා. ඉතින් දැන් මම මෙතන මේ ක්ලික් කරගන්නවා ෆොටෝ එක උඩ. හරි ඉතින් ඔයාලා මෙතන බලා ගන්න මේ දකුණු පැත්තේ උඩම තියෙනවා නිකන් ඩවුන්ලෝඩ් එකක් වගේ. ඩවුන්ලෝඩ් බටන් එකක් වගේ. මෙන්න මේක. ඉතින් ඔයාලා බලා ගන්න මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එකක් තියෙනවා මෙන්න මෙතන. අන්න ඒක ඔයාලා ක්ලික් කරගෙන ඔයාලා ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට අන්න ඒක ක්ලික් කරගන්නවා. හරි ඊට පස්සේ මෙතන බලන්න ඩවුන්ලෝඩින් ෆුල් සයිස් කියලා. හරි ඉතින් දැන් මගේ ෆෝන් එකට මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් වුණා. අනිත් ෆොටෝ එකක් ඔයාලා හදා ගන්නවා ඒත් මේ විදිහට තමයි ඔයාලා කරන්න ඕනේ. ඉතින් මම දැන් මෙතනින් මෙහින් බෑක් වෙනවා. ඉතින් දැන් ඔයාලා මෙතන ආයෙ බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන කැමති ෆොටෝ එකක් තෝරගෙන මෙතනින් හදා ගන්න පුළුවන් ඇත්තටම කිව්වොත්. මෙතන ගොඩක් ෆොටෝස් තියෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ ඕනම ෆොටෝ එකක් ඔයාගේ ෆොටෝ එකකට ඇඩ් කරලා ඔයාලා මෙතනින් හදා ගන්න පුළුවන් මේ විදිහට. ඉතින් දැන් මෙතන මම මේ view of prompts කියන එක යනවා. ඔයාලට මේ පල්ලයට ගියාම ගොඩක් ඔයාලට මේ ෆොටෝස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහටම ඔයාලටත් ඔයාලගේ ෆොටෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මම හැදුවේ මෙන්න මේ ෆොටෝ එක. ඉතින් දැන් ඔයාලා මේ තව පල්ලයට ගියාම තව කැමති ෆොටෝස් හදා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක අපි කතා කරන්නේ මෙන්න මේවා දෙක තමයි. මම දැන් ඔයාලට කියලා දුන්නා top prompt site එක පාවිච්චි කරලා කොහොමද ඔයාලගේ ඕනම ෆොටෝ එකට AI ෆොටෝ එකක් හදාගන්නේ කියලා. හරි. ඉතින් ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මම ඔයාලට මේක පහසුවෙන්ම කරගන්න විදිහක් තමයි දරන්න ආවේ. මොකද දැන් හැමෝම මේක දාලා තියෙන එක එක ෆොටෝ එකට එක එක prompt එක දාලා තියෙනවා. ඉතින් ඔයාලා දැන් එහෙම කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. කැමති ඔයාලා ඕන ෆොටෝ එකක් ෆොටෝ තියෙනෝගේ තව සෑහෙන්න පල්ලයට යද්දි ඉතින් ඔයාලා ඕන ෆොටෝ එකක් හදා ගන්න පුළුවන් ඕකෙන් එකපාරක් කොපි කරගෙන. ඉතින් හරි අද වීඩියෝ එකෙන් අපි කතා කරේ මෙන්න මේවා ටිකටම. ඉතින් මේ වගේ වීඩියෝස් එකක් දාපු ගාම ඔයාලා ගාට් ගෙන්න ගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඔයගොල්ලන්ගේ ඉල්ලනවා. තව වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.